ඔන්න මචං ටැංකිය ගෙනාවා. ඔන්න ටැංකිය උස්සගෙන දිනවා. ඒකට අපි ඉස්සරහට ගිහිල්ලා ගානට ටේලරේ ටැංකියට සෙට් වෙන ගානට තියාගන්න ඕනේ. මෙයා ඒකට හෝන් එකක් ගහනවා. ටැංකිය පටව ගත්තා. වෙල්කම් ටු ද ට්‍රක් ලයිෆ් විත් හෂාන්. ඔන්න ඉතින් අද අලුත් වීඩියෝ එකක් කරන් ඇවිල්ලා තියෙනවා. ගොඩක් අයට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි මේ අර දැන් කන්ටේනර් පෙට්ටි තියෙනවනේ. පෙට්ටි කිරි කියන්නේ කන්ටේනර් ටැංකි. කන්ටේනර් ටැංකි කොහෙන්ද ගන්න කියලා අහනවා. ඒ කියන්නේ වරායෙන් දේව ගන්න. ඒ කියන්නේ කට්ටිය අහනවා දැන් ඔය කට්ටිය පටවපු ලෝඩ් එක වරායෙන් දාලා ආයෙ වරායෙන් ටැංකියක් අරන් එනවද? නෑ එහෙම වෙන්නේ නෑ. එහෙම වෙන අවස්ථාවලුත් ඒ කියන්නේ එක අවස්ථා තියෙනවනේ. ඒ කියන්නේ දැන් ලංකාවේ බඩු මොනවා හරි වෙනත් රටකට එක්ස්පෝර්ට් කරනකොට ඒ කියන්නේ හිස් ටැංකියක් හිස් බහලුමක් තමයි අපි ගන්නෙ. ඒව ගන්නෙ කොහොමද? ගන්නෙ කොතනින්ද? අන්න ඒ වීඩියෝ එක තමයි අද ගෙනල්ලා තියෙන්නේ. ගන්නෙ කොහොමද ස්ටෙප් බයි ස්ටෙප් ඒ වැඩේ වෙන්නේ. අර කඩේකට ගිහිල්ලා රුපියල් 100ක් දීලා නිකන් බඩු මොනවා හරි ගන්නවා වගේ ඒවා ටැංකියක් ගන්න බෑ. ඒ ටැංකි ලයින් එකක් තියෙනවා. ඒක වෙන විදිහක් තියෙනවනේ. කාර්යයක් තියෙනවා. ඒ කියන්නේ පිළිවෙලකට වෙන විදිහක් තියෙනවා. මේවා ගිය ගමන් ඔන්න මට එම්ටි ටැංකියක් ඕනි කියපු ගමන් එහෙම දෙන්නේ නැහැ කවුරුත්. ඒකට මේ ඩොකියුමන්ට් වගේක් තියෙනවා. ඒ කියන්නේ ඒ වැඩේ වෙන්නේ කොහොමද කියලා තමයි අද වීඩියෝ එකෙන් කියන්න යන්නේ. ඒ කියන්නේ මටත් තේරෙන විදිහට ඔය කට්ටියටත් තේරෙන විදිහට දන්න සිංහලෙන් මම කියලා දෙනවා. නොදන්න අයට කියලා දෙන්නේ. දන්න අය ඉතින් මේකට බයින්න එපා. ඉතින් නොදන්න අයට කියලා දෙන්නේ. මේ YouTube එකේ මෙහෙම වීඩියෝ කොහෙත්ම නැහැ. මොකද ඉතින් අපිත් එනකොට පොඩ්ඩක් හොයලා බලලා නෙන්නේ ඉතින්. එහෙම වීඩියෝ එකක් ඇත්තරම නැහැ. වීඩියෝ එකට අනිවාර්යෙන් ලයික් එකක් දාන්න. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මම මේ කරන වීඩියෝ එකේ මොකක් හරි වැරද්දක් තියෙනවා නම් සමා වෙන්න. වැරද්දක් වෙන්නේ නැති වෙන්න මම හැමදේම කරන්නම්. සහ වැරද්දක් තියෙනවා නම් දන්න අය ඒක කමෙන්ට් එකක් දාලා නිවැරදි කරන්න. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් තව කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන් පහළ තියෙන රතු පාට subscribe button එක ඔබලා ඊට හැපැත්තෙන් bell icon එක ඔබන්න. එතකොට මම වීඩියෝ එකක් දාපුවම ඔයාගේ ෆෝන් එකට notification එකක් ගෙන්න ගන්න පුළුවන්. දැන් අපිට මෙහෙමයි පළවෙනි වැඩේ වෙන්නේ. දැන් ඔයා හිතන්න දැන් අපිට කොහරි ජොබ් එකක් දාලා තියෙනවා. දැන් ඔන්න අපිට empty ටැංකියක් ගන්න ඕනේ. හිස් බහලුමක් ගන්න ඕනේ. දැන් ගන්නෙ කොහින්ද? මොකද්ද ටැංකි ලයින් එක කියලා තියෙනවා. ඒ කියන්නේ එවර්ග්‍රීන් කියලා තියෙනවා, මර්ස් කියලා තියෙනවා, වන් කියලා තියෙනවා. එක එක ටැංකි ලයින් තියෙනවා. ටැංකි ලයින් එක කියන්නේ ඒ ටැංකි වර්ගයේ නම. එහෙම කියන්නකො ඒතර තේරෙනවා. ටැංකි වර්ගයේ නම තමයි. ඒ වගේ මම ඔය දැන් ඔහොම කිව්ව එක එක ටැංකි තියෙනවා. එක එක පාට ටැංකි තියෙනවා. MSC කියලා තියෙනවා, CMA කියලා තියෙනවා. ගොඩාක් තියෙනවා. හරිද? දැන් ඔන්න ඉතින් දැන් මෙහෙම මං තේරෙන දේ කියන්නේ. දැන් අපේ බොස් අපිට ජොබ් එකක් දානවා. මෙන්න මෙහි අහවල් තැනට යන්න තියෙනවා. ඔයා මෙන්න මේ ටැංකිය මෙතනින් ගන්න කියලා කියනවා. අපිට රිලීස් ඕඩර් කියලා එකක් දානවා. මංගේ ඩොකියුමන්ට් එකක් තියෙනවා කියලා. අපි ඒකට කියන්නේ රිලීස් ඕඩර් එක කියලා. ඒ රිලීස් ඕඩරේ ඔයා හිතන්නකො කට්ටිය හැමදාම ගන්න තැනක් නම් ඒ කඩේට දානවා. WhatsApp හරි මේල් එකක් හරි මොකක් හරි දානවා. නැත්නම් අපේ ෆෝන් එකට ඒ අදාළ රිලීස් ඕඩරේ WhatsApp කරනවා කවුරු හරි. කවුරු හරි WhatsApp කරනවා අහන්න බෑ කවුද WhatsApp කරන්නේ කියලා. ඔයාට අදාළ මේ බොස් එකක් ඉන්නවා නම් කවුරු හරි මහත්තයෙක් ඔයාට ඒක WhatsApp හරි මොකක් හරි කරනවා. ඔයාට කියන්නේ මෙන්න මේක ඔයාට WhatsApp කරලා තියෙන්නේ. ඔයා මේක මේ print out එකක් අරගෙන මේ අදාළ තැනට යන්න කියලා. ඒ ડોකියුමන්ට් එකේ තමයි තියෙන්නේ මොකද්ද ටැංකි ලයින් එක සහ මොනවාද පටවන්නේ, කොහෙන්ද ගන්න තියෙන්නේ. ඒ ඔක්කොම විස්තර ඒ කොලේ තියෙනවා. ඉතින් දැන් මගේ රිලීස් ඕඩර් එක මම අපේ මහත්තයාට කියලා මගේ ෆෝන් එකට WhatsApp කරගත්තා. ඒ WhatsApp කරගත්ත එක මම ඉතින් කඩේකට ගිහලා print out එකක් ගන්නවා. ඊට පස්සේ තමයි මම ඒකේ විස්තරත් එක්ක බලලා කොහෙටද යන්න තියෙන්නේ කියලා බලලා empty ටැංකිය ගන්න ඒ ඉතුරු කාර්ය ටික කරන්නේ. මම දැන් පෙන්නන්නම් WhatsApp එකේ මට දාපු රිලීස් ඕඩරේ PDF එක. මේක තමයි මට දාපු මේ රිලීස් ඕඩරේ. මේක WhatsApp එකෙන් දාලා තියෙන්නේ. ඉතින් මම මේක මෙහෙම මේ කඩේකට ගිහිල්ලා print out එකක් අරගෙන ඒ කොළ දෙකක්ද තුනක්ද ඒ තියෙන ටික ගන්න ඕනේ. ඊට පස්සේ බලමු අපි මොකද්ද වෙන්නේ කියලා. මම දැන් ඉන්නේ මහභාගේ. මහභාගේ නේ වැලිසර ඉන්නේ. මේ වැලිසර කඩේකින් තමයි මම දැන් රිලීස් ඕඩරේ ගන්න යන්නේ. ඒ කඩේට WhatsApp දැන් මගේ ෆෝන් එකට WhatsApp එකට ආපු එක මම ඒ කඩේ මේ නම්බර් එකකට WhatsApp කරනවා. ඊට පස්සේ එතනින් තමයි මම රිලීස් ඕඩර් එක ගන්නෙ. මම දැන් කඩේට යන ගමන් ඉන්නේ. ටැංකියක් පටවලා නැහැ. ටැංකියක් මොකක් පටවලා නැහැ. නිකන් තියෙන්නේ. එන්න පටවපුවාම ඉතින් මෙන්න මේව තමයි තියෙන්නේ. හරි අපි යමු ටැංකිය පටව ගන්න රිලීස් ඕඩර් එක ගන්න. මේ හරියට තියෙන ටැංකි යාඩ් එකක්. ඒ කියන්නේ ඔය දැන් ඔය මං යන්නේ මේකට වෙන්න පුළුවන් මොකටද කියලා මං දන්නේ නැහැ. මං ඔකට කියන්නේ මම දන්නවා. ඒනොට මෙන්න මේකට ටැංකි යාඩ් එකක් කොයිද empty ටැංකි සහ empty ටැංකි ගන්න empty ටැංකි බාන්න ඒ වගේ වැඩ කටයුතු වෙන තැනක් තමයි එතන. McLaren's 2
පේනවනේ ඉතින් හැමතැනම ටැංකිය තමයි. මේ විදිහට ටැංකිය එම්ටි ටැංකියක් ගන්න තමයි දැන් යන්නේ අපි. වැඩේ වෙන්නේ කොහොමද කියලා බලමු. අනිවාර්යෙන් ලයික් එකක් දාන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අන්න දැක්කද රිලීස් කොලයක් කරන් යනවා. අනිවාර්යෙන් කවුරුත් ටැංකියක් ගන්න තමයි. අපි ගිහිල්ලා රිලීස් එක අරන් එමු වෙන. එල්වයි 45 70 රිලීස් එක දැන් WhatsApp එකෙන් දැම්මා. ෆෝන් නම්බර අන්තිමට 438 දැන් දැම්මේ. ඔය දෙකම තියෙනවා. ඔව් දෙකම ඕන. හරි ඉතින් ඔන්න රිලීස් ඕඩර් එක ගත්තා මම ඉතින් ආයෙ මේකට කොලේ අනම්මනම් මූත් කියන්නේ නැහැ. ඉතින් අපිට MT ටැංකිය ගන්න තියෙන කොලේට කියන්නේ රිලීස් ඕඩර් එක කියලා. ඔන්න අද ඉඳන් ඒක මතක තියාගන්න. ඉතින් රිලීස් ඕඩර් එක කියලා තමයි මේකට කියන්නේ. රිලීස් ඕඩර් එක ගත්තා මේකේ යන්න තියෙන්නේ මට ගාමන්ට්. ඒ කියන්නේ ගාමන්ට් ටැංකියක් ගන්න තියෙන්නේ. ගාමන්ට් කියන්නේ රෙදි මොනවා හරි ගෙනියන්න. ඉතින් හොඳ ටැංකියක් ගන්න ඕනේ ගාමන්ට් කියන්නේ. ඊට පස්සේ මට යන්න තියෙන්නේ මේකේ C කන්ටේනර් ඩිපෝට් නිගම්බු රෝඩ් වැලිසර. ඔන්න ඇඩ්‍රස් එක තියෙනවා. මම යන්න ඕනේ C කන්ටේනර් යාඩ් එකට තමයි මම යන්න ඕනේ. ඊට පස්සේ ගන්න තියෙන්නේ ගාමන්ට් ටැංකියක්. ඉතින් අපි යමු ටැංකිය ගන්න අදාළ ලොකේෂන් එකට. ගන්න තියෙන ටැංකි ලයින් එක. එහෙම නැත්නම් ටැංකියේ නම තමයි Van High. Van High ද Van High තමයි Van High නේ Van High තමයි ටැංකි ලයින් එක. ඉතින් අපි යමු. දැන් මම යන කන්ටේනර් යාඩ් එකේ සමහරකට වීඩියෝ කරන්න බෑ. එහෙම ඒ කියන්නේ ඒ කට්ටියගේ රූල්ස් තියෙනවානේ. වීඩියෝ කරන්න බෑ. එහෙම ප්‍රශ්න තියෙනවා. ඉතින් මම ඔය කට්ටියට ඒක වෙන්නේ කොහොමද කියලා පෙන්නන්නම්. පුළුවන් තරම් මම වීඩියෝ එකක් ගන්න බලන්නම් try කරන්නම්. ඒ නැතත් ඒ ස්ටෙප් ටික වෙන්නේ කොහොමද කියලා මේ වීඩියෝ එක ෆුල් තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ දැන් මම යන්නේ C කන්ටේනර් යාඩ් එකටනේ. ඒ වගේම මේ කොළඹ ආවට කැලණියාවට කන්ටේනර් යාඩ් ගොඩාක් තියෙනවා. ඒ කියන්නේ MT ටැංකි ගන්න, MT ටැංකි බාන්න, ඒ කියන්නේ ලෝඩ් පිටින් ටැංකි ගන්න දැන් ඒ විදිහට ගොඩාක් තැන් තියෙනවා. මම ඒ වගේ ටිකක් කියන්නම්. මැක්ලනස් 1 2 කියලා එකක් තියෙනවා. ඊට පස්සේ AS මහබෝලේ, ඊට AS වැලිසර, LIL වැලිසර, LIL සේදවත්ත, ඒසියන් එකක තියෙනවා. ඊට පස්සේ ස්පෙක්ට්‍රා ඔහොම ආයි ඊට පස්සේ ආශා යාඩ් එක තියෙනවා කැලණියේ. ඒ විදිහට ටැංකි යාඩ් ගොඩාක් තියෙනවා. ඉතින් ඔකට හම්බෙන රිලීස් එකේ ඒ ඇඩ්‍රස් එකත් එක්ක ඔක්කොම තියෙනවා. ඒ අදාළ තැනට ගිහලා තමයි ඊට පස්සේ MT ගන්න අපි. හරි ඉතින් මේ රිලීස් ඕඩරේ අපේ විස්තර ටික ලියන්න ඕනේ. ඒ කියන්නේ වාහන නම්බරේ, අපේ නම, ID නම්බරේ, ෆෝන් නම්බරේ. මොකද මේ කට්ටිය ගේට් පාස් එක එහෙම ඊට පස්සේ ගහනකොට ඒ විස්තර ටික ඕනේ. ඒකින්ද අපිට දෙන මේ රිලීස් ඕඩර් එකේ මෙන්න මේ රිලීස් ඕඩර් එකේ ඉඩ තියෙන තැනක අපේ නම, ID නම්බරේ, ෆෝන් නම්බරේ, වාහන නම්බරේ ලියන්න ඕනේ. ඊට පස්සේ තමයි ඒ කට්ටියගේ ගාඩ් රූම් එකට ගිහිල්ලා මේ වාහනේ ඉන් කළා අනිත් ඔෆිස් එකට දීලා ඉතුරු වැඩ ටික වෙන්නේ. මම ඒ ටික ඉස්සරහට පෙන්නන්නම්. දැන් විස්තර ටික ලියලිමු. හරි ගයිස් එහෙනම් අපි යමු ලොකේෂන් එකට. පුළුවන් විදියට වීඩියෝ ටික දෙන්න try කරනවා ඈ. ගන්නම තමයි එන්නේ. දැන් අපි ඉන්නේ වැලිසර යාඩ් එක තියෙන වැලිසර ඈ. වැලිසරින් තමයි ටැංකිය ගන්න දෙන්නේ අපි. ඔන්නදී මුතුරාජ වලින් තෙල් ටැංකිත් එනවා මුතුරාජ වල පැත්තේ. අවුලක් නැහැ. ඉතින් මේ වැඩ ටික අල්ලගත්තට පස්සේ ඉතින් ෂේප් එකේ ජොබ් එක කරගෙන යන්න තමයි තියෙන්නේ. ඉතින් වැඩ ටික අල්ල ගන්නකම් පොඩ්ඩක් අමාරුයි. පාරවල් ටික දැනගන්නකම්, යාඩ් ටික දැනගන්නකම්, වරාය ඇතුලේ වැඩ ටික අල්ල ගන්නකම් පොඩ්ඩක් මේ අමාරුයි. පොඩ්ඩක් වැඩේ ලේසි නෑ වගේ හිතෙයි අලුතෙන් එන කට්ටියට. එනකොට ඉතින් වැඩ ටික අල්ලගත්තට පස්සේ අවුලක් නැහැ. ඉතින් වැඩි ගණන් ගන්න බෑ. මේ කැමරාව හෙල්ලෙනකොට මේ මට හරියට මේක තියාගන්න තැනක් නෑ ඒක. එන අමාරුයි මොකක්ද ඔම දාලා.
ඉස්සරහට ඉතින් මොක කීයක් හරි හොයාගන්න පුළුවන් වුණොත් හොඳ කැමරාවක් අරගෙන හොඳ ලස්සනට වීඩියෝ ටික දෙන්න පුළුවන් නම් හොඳයි. ඉතින් කට්ටිය නොදන්න කට්ටිය දැනගන්න පුළුවන් නේ. සිග්නල් ලයිට් නම් බලන් එහෙම මුකුත් නැහැ. කෙලින්ම නවත්තනවා. අන්තිමට වැටගාලා පස්සේ ඉතින් අපි තමයි පරිප්පුව කන්න ඕනේ. සින්දුවක් එම දාගෙන ඉතින් ආතල් එකේ යන්න පුළුවන්. මොකද සින්දු දාන්න බෑ. අන්තිමට කොපිරයිට් එක දුන්නාට පස්සේ වීඩියෝ එකකින් වැඩක් නැහැ නේ. ඒකෙන් ඉතින් සින්දුවක් නොදා යන්නේ නැහැ. නැත්තම් ඉතින් සින්දුවක් එම කන පැලෙන්න දාගෙන ආතල් එකේ යනවා. මම අර මේ ඩ්‍රයිවිං ජොබ් එකක් තියෙනවා කියලා වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒකේ එක්කෙනෙක් කමෙන්ට් එකකුත් දාලා තිබ්බා මේ බොරුවට දාලා තියෙනවා මිනිස්සු රවට්ටන්න එපා කියලා. මම දන්නේ එයා නම්බරේ වැරදිට ගාලා කෝල් එකක් දුන්නාද කියලා. මේ එයාම ඒ කමෙන්ට් එක දාපු වෙලාවෙත් ඊට විනාඩි 5කට කලින් මම ඒකට කෝල් එකක් දීලා ඒත් ඇහුවා මේ වේකන්සි තියෙනවද කියලා. අපිට වේකන්සි තියෙනවා කියලා උපම විතරත් එක්ක කිව්වා එන්නත් කියලා කිව්වා. මේ කැමති කට්ටිය කියලා පොඩ බලන්න. මම හිතන්නේ ඒකේ එක්ස්පීරියන්ස් බලනවා දන්නෙත් නැහැ. ඔයදී ඇත්ත කියන වැඩ කළා නැත්තම් වැඩ කළා නැහැ කියලා කියන්නේ නිකන් බොරුවට දන්න දෙයක්. මේ නොදන්න දෙයක් දන්නවා කියලා කියන්න ඕනේ නෑනේ. මේ වගේ වැඩවලට යනකොට දැන් මොකක් ටැංකියක් ගන්න යාඩ් එකට ගියාට පස්සෙත් මේ එතන තව කට්ටිය ඉන්නවා. මේ ඩ්‍රයිවර්ස්ලා ඉන්නවා, ගෝලියෝ ඉන්නවා. අයියේ මං අද තමයි ඉස්සල්ලාම අපි දන්නේ නැහැ මොකද්ද ඉස්සලා කරන්න ඕනේ, මේ කොහෙට දෙන්න ඕනේ, මේ කොලේ කොහෙට දෙන්න ඕනේ, දැන් මොකද්ද කරන්න ඕනේ. ඒ ඔක්කොම අහන්න ලැජ්ජ වෙන්න බෑ. අන්තිමට නැත්තම් වැඩේ වැරදුනාට පස්සේ ඇඹරි ඉන්න ඕනේ නෑනේ. දන්නේ නැත්තම් කෙලින්ම දන්නේ නැහැ කියලා කිව්වම හරි. දන්න නිකන් දන්නවා එනවා ලොකු ලයින් එකක් දීගෙන හිටියොත් ඉතින් එහෙමම තමයි දිගටම ඉන්න වෙන්නේ. නොදන්න දෙයක් තියෙනවා නම් කෙලින්ම දන්නේ නැහැ කියන්නේ. මම නම් ඉස්සල්ලාම කරනවා මම නම් දන්නේ නැහැ කියනවා. අයියේ මේ කොහෙටද දන්නේ නැහැ නේද දෙන්නේ. මං අද ඇවිල්ලත් නැහැ කලින් මොනවද දන්නේ නැහැ කරන්න ඕනේ කොහොමද දන්නේ නැහැ. ආන්නේ තමයි මේ ඉවර ගත්තේ මම. කවුරුත් අපිට ඇත්තටම වීඩියෝ එකක්වත් තිබ්බේ නැහැ කවුරුත් දාලා මෙහෙමයි වෙන්නේ කියලා. ඒ කියන්නේ අපිට පොඩි හරි මොකක් හරි වීඩියෝයක් දාලා තිබ්බනම් පොඩි හරි අදහසක් තියෙනවා. ආ මෙහෙම තමයි වැඩේ වෙන්නේ කියලා. දැන් මේ වෙන මේ වැඩ ටිකම තමයි අනිත් යාඩ් වලත් වෙන්නේ. ඒ කියන්නේ තියෙන සිකියුරිටි එකේ තියෙන මේ කාමරේ වෙන තැනක තියෙන්න පුළුවන්. ඒ වුණාට මේ ස්ටෙප් ටිකම තමයි වෙන්නේ. අවුලක් නැහැ. ඉතින් වැඩ ටික මේ පයිසරට වීඩියෝස් ගේන්නම් තව ඉම්පෝට් එකක් එක්ස්පෝට් එකක් ගන්න කොහමද වරායින් ටැංකියක් කෙලිට ගන්න කොහමද. ඊට පස්සේ දැන් අපි වරායින් ගත්ත ටැංකිය බඩු බෑවට පස්සේ මේ MT බාන්නත් ඕන මේ විදිහ යාඩ් වලින් ඒ වැඩේ කරන්න කොහමද කියලා ඔක්කොම මම කියලා දෙන්නම්. අනිවාර්යෙන් subscribe කරලා සෙට්ලා ඉන්න ඕනේ. ඔන්න ඉතින් වැලිසර ටවුන් එකෙන් කිලෝමීටරයක් විතර ආවට පස්සේ මෙන්න මෙතන හොටෙල් එක ළඟින් දකුණට දාන්න තියෙනවා. LIL වැලිසර යාඩ් එකට යන්නෙත් මේ පාරේ තමයි. මෙතනින් දකුණට දැම්මා C යාඩ් එක දෙන්නෙත් මේ පාරේ. නවත්තන්න. මෙන්න මෙතනින් මේ වරව දින ටැංකියෙන් පේනවා නේද? ඔය දින්නේ ඉස්සරහා තියෙන LIL යාඩ් එක LIL වැලිසර කියලා තිබ්බත් මෙතනට තමයි එන්න ඕනි. ආයේ LIL සේදවත්ත තියෙනවා. කැලණි පාලම යටින් ඇතුළට සේදවත්ත. ආන්න එතන. එහෙම තිබ්බොත් එහෙ LIL වැලිසර කිව්වොත් මේක C යාඩ් එක තියෙන්නේ තව ඉස්සරහා. දැන් ඕම වාහන එනවා දැන් නොදන්න තැනක් නම් මේම ලයිට් එක ගාලා නැවතු අයියේ මේ C යාඩ් එක කොහෙද දන්නේ නැහැ තියෙන තව ඉස්සරහක් තියෙන්නේ කියලා අහන්න ඕනේ. ඔය එන්නේ MT ටැංකිය අරන් තමයි එන්නේ ඔය. ආයින් ඩ්‍රයිවර් කෙනා ඔය MT ටැංකියක් අරගෙන තමයි එන්නේ මේ විදිහට. ඕනෝ ගැදරින් තමයි LIL එන්නේ. අපි දැන් ඕකට නෙවෙයි යන්නේ තව ඉස්සරහට. මේකේ වෙයාවුස් තියෙනවා. බඩු බාන ඒවා පටවන ඒවා මේ ආවට ඉතින් තියෙන්නේ කොළඹවටම තමයි ඔය ඔක්කොම තියෙන්නේ ඉතින්. කතන්දර ටික ඔක්කොම මේ ආවට තමයි තියෙන්නේ. ඒකයි කියන්නේ ඉතින් මෙලෝදියක් දන්නේ නැත්නම් ගෝලෙක්ට විතර ඵලයල්ලා කියලා ගෝලෙක්ට ගිහිල්ලා ටැංක් ටික හරි ඉගෙනගෙන ලයිසන් එක තියාගෙන මේ ඩ්‍රයිවිං ජොබ් එක නැගින්න කියලා තමයි කියන්නේ. මෙලෝම දෙයක් අඩුම ගානේ
මේ ජැක් එකවත් ගහ ගන්න බැරුව මේ ඩ්‍රයිවිං එකල වැඩක් නැහැ නේ. මේ දිනවා ලොජිලින්ක් ප්‍රයිවට් ලිමිටඩ්. ලොජිලින්ක් එකේ බඩු ගහනවා. බඩු කියන්නේ ඒක ගාමන් බඩු අනම් බඩන් ඉතින් ඔතන බාන දන එයා හවුස් එක. ඔන්න දිනවා ඉන්න ගෑප් එකක් තියෙන්නේ. නම් එහෙම ගහලා තියෙන්නේ තියෙන සීයාට නම් මනම්. අර තියෙන ඔකට පිනවත් දන්නේ නැහැ. සී කන්ටේනර් කියලා ගහලා තියෙනවා. මෙතනින් තමයි ඉන් කරන්නේ. මේ දෙන්නේ සී කන්ටේනර් කියලා. වීඩියෝ කරන්න තමයි පුතේ දෙන්නේ නැත්තේ. නෝ මොබයිල්. අපි වාහනේ ඉස්සරහින් නවත්තලා අර රිලීස් ඕඩරේ අරගෙන ඔතන තිබ්බ සිකියුරිටි එකට ගිහිල්ලා මේ සීල් එක ගහලා අතන එහා පැත්තේ ඔෆිස් එක තියෙනවා. ඔෆිස් එකට දුන්නට පස්සේ ඔයාගේ ටැංකිය මෙහින් ගන්න මේ මෙතනට යන්න කියලා කියනවා මේක ඇතුළෙම. අපි වාහනේ පොඩ්ඩක් අයින් නවත්තමු. ඕකේ කියනවා. ඔන්න කන්ටේනර් යාඩ්. බහලුම්. මේ වගේ තමයි ඉතින් එක එක යවන්නේ පිටරට. ඔන්න අපි එනම් කොල්ලෝ නවත්තමු. හරි ඉතින් මම දැන් යනවා. දැන් ගිහිල්ලා ඉතුරු වැඩ ටික කරන්න යනවා. මාතේ මේක සීල් එකක් ගන්න තියනවද? ඔව් ටැංකියක් ගන්න. සිකියුරිටි එකෙන් සීල් එකක් ගන්න නෑ කිව්වා. ඔෆිස් එකට දෙන්න කිව්වා. මේ මෙතන සීල් ගන්න නෑ කිව්වා. සමහරත් තැන්වල සීල් එකක් ගහලා තමයි ඉන්න කරන්නේ. සව් ටැංකියක් නේ. ඒක රිසව් ටැංකියද මතය? හරි. කොතනද දන්නේ ටැංකිය තියෙන්නේ? දෙවෙනි පාරේ. ටැංකිය ගන්න යන්න කිව්වා. මේ ටැංකිය යාඩ් එකේ දෙවෙනි පාරට. දැන් මං ඉන්නේ පළවෙනි පාර. උතනින් වංගුව කරන් අනිත් පාර දෙවෙනි පාර. දෙවෙනි පාරට ගිහලා ටැංකිය ගන්න තියෙන්නේ. ටැංකි නම්බරයක් තියෙනවා මේකේ. මට මේ නම්බරේ පිටින් එවල තියෙන ගන්න ඕනේ ටැංකිය රිසව් ටැංකිය. ඉස්සරහ එක්කෙනෙක් ඉන්නවා. එයා මේ පැත්තට ආවොත් එයාට කියමු ටැංකිය තියෙන්නේ කොහෙද කියලා පොඩ්ඩක් බලන්න කියලා. නැත්නම් ඉතින් අපිට එහා පැත්තට වාහනේ දාලා අපිටම තමයි පොඩ්ඩක් බලා ගන්න වෙන ටැංකිය කොහෙද තියෙන්නේ කියලා. එයාට පොඩ්ඩක් දෙමු. ඔන්න එනවා. මේ රිසව් ටැංකියක් තියෙන හැංගර් එක. රිසව් ටැංකියක් තියෙන හැංගර් එක. දෙවෙනි පාරේ. අපි යමු දෙවෙනි පාරට. ඕක් ලිෆ්ට් එක පිටිපස්සට ගන්නවද? ඒව පොඩ්ඩක් බලා ගන්න ඕනේ නැත්තම්. යරි ගහ ගන්න නම් මේක යස්. ප්‍රශ්න කෝටියයි ඊට පස්සේ. ඕන්නේ ගාලා අපි යනවා අයියේ කියලාවත් දාපල්ලා. නැත්තම් ඉතින් ඇක්කුණොත් ඕවගේ නඩු බාන්න. මේ මිනිස්සුත් අතර වෙනවා අපිත් ඉවරයි. ආව වැඩිත් පරක් වෙනවා. මේකේ නම් පාරවල් දෙකයි තියෙන්නේ. ඔන්න එහා පැත්ත පළවෙනි පාර මෙහා දෙවෙනි පාර. දැන් ටැංකි නම්බරේ මට දීලා තියෙනවා. ටැංකි නම්බරේ බලලා ගන්න ඕනේ කොහෙද ටැංකි තියෙන්නේ කියලා. දැන් ඉතින් ටැංකි හොයන්න අපි වාහන ඉස්සරහ නවත්තලා ටැංකි හොයමු. මෙන්න මේ හරිය නවත්තමුනේ. නවත්තලා බෑලා යමු ටැංකිය බලන්න. කොහෙද දන්නේ නැති. දැන් ටැංකිය පටවුරුට බලන්න ඕනේ. දැන් මෙතන ඉඩ තිබ්බොත් මෙයාම මේ ෆෝක් ලිෆ්ට් එකේ එක්කිනාම ටැංකිය හරවලා තියෙනවා. නැත්නම් ඉතින් මේ දැන් ඔය දැන් මෙතන තියෙන මේ දුඹුරු පාට ටැංකිය තියෙනවනේ. ඕකේ දැන් දොරවල් දෙක තියෙන ඉස්සරහා පැත්තට. ඒක ටැංකියෙන් පටවන්නේ නැහැ. දොරවල් ටික එන්න ඕනේ පිටිපස්සටනේ.
ඒකෝර එක්ක ඔයා හරවලා දුන්නොත් එහෙමයි නැත්නම් අපි අනිවාර්යෙන් සටස් කාලේ ගියා යූ ටර්න් එකක් ගැහුවා අනිත් පැත්තට හරව ගත්තා ටැංකිය දොරවල් දෙක පිටිපස්ස දෙත් වෙන්න ටැංකිය පටව ගත්තා මෙතන නිකන් වැඳෑරි නිකන් හිමීට නම් බලන ලව් කර හරියන්නේ නැහැ තමන්ගේ වැඩේ කරගන්න දැනගන්න ඕන නොදන්න දෙයක් තියෙනවා නම් අහගන්න ඕන එහෙම තමයි වැඩේ වෙන්නේ අර දින දොරවල් දෙක ආන්න ඕකේ කෙලින්ම පිටිපස්සට වැඩෙන්න ඕනි ඒ විදිහට අපි වාහනේ හදා ගන්න ඕනේ ඔක් ලිෆ්ට් එකේ කියනවා හරවන්න නම් ඒ විදිහට ඇඟිල්ලෙන් කියනවා ඉතින් ඒවත් දැනගෙන ඉන්නෝ මේ ඩ්‍රයිවර් කෙනෙක් වුණාම හස්ත සංඥා වලින් කියනවා ඉතින් අරව පාන් කියනවා තව දෙයක් තමයි මතක තියාගන්න ඕනේ මේ දැන් ටැංකිය මේ ටේලරේ ලොක් හතරක් තියෙනවනේ කොන් හතරේ දැන් මෙතන ටැංකිය පටවන්න යනකොට මෙහෙම ඒක ගානට කෙලින් තියන්න නැත්නම් ඒක මේ කැරකිලා තිබ්බොත් අර විදිහට ලොක් එකට ටැංකි ලොක් හතරට ටේලරේ ලොක් හතර වැටෙන්නේ නැහැ ඒකින්ද ටේරලේ ලොක් හතර දැන් මෙහෙම කියන එක ලොක්කයක් තියෙන්නේ ටේරලේ කෙලින් තියනවා මෙහෙම ලොක් හතරත් කෙලින් මේ විදිහට තියෙන්න ඕනේ ලොක්කයක් මෙහෙම තිබ්බොත් වැටෙන්නේ නැහැ ඒකින්ද ලොක් හතර ගානට කෙලින් තියාගන්න ඔය කට්ටිය දැනගෙන ඉන්න ඔන්න මචං ටැංකිය ගෙනාවා ඔය ටැංකිය තමයි මට තියන්නේ මට පිටිපස්ස පෙන්නන්න විදියක් නැහැ ඔන්න ටැංකිය උස්සගෙන දිනවා ඒකට අපි ඉස්සරහට ගිහිල්ලා ගානට ටේරලේ ටැංකියට සෙට් වෙන ගානට තියාගන්න ඕනේ මෙයා ඒකට හෝන් එකක් ගහනවා අපි ඒකට නවත්ත ගන්න අනේ වද්දා ගන්න නැතුව ගානට ඉමීට වැඩේ කරගන්න ඕන. අන දැක්කනේ ඔම ඕන් එකක් ගියවට පස්සේ ටැංකිය තියෙනවා. ටැංකිය තිබ්බා. අපිට ෂුවර් වගේ නැත්තම් බහැලා බලන්න පුළුවන් ලොක් හතර ගානට වටනද නැද්ද කියලා. හරි තිබ්බා. දැන් ටැංකිය ලොක් හතර දාලා ඊට පස්සේ ඉතින් ඉස්සරහට ගිහිල්ලා වාහනේ නවත්තලා දොරවල් ටික ඇරලා බලනවා ටැංකිය කොහොමද තත්ත්වය කියලා. නැත්නම් ඉතින් මෙතනින් පටවන්න ගමින් බලනවා. මේ මොකක් හරි අවුලක් තිබ්බොත් ආයෙ බා ගන්න පුළුවන් වෙන එකක් පටව ගන්න. දැන් මේක රිසර්ව් ටැංකියක් කියන්නේ මේ ගන්න ඕනේ තැන කලින්ම තීරණය කරලා ටැංකිය මේ ටැංකිය ගන්න කියලා ටැංකිය හදලා මේකයි ටැංකි නම්බර මට දුන්නේ නැත්නම් ඉතින් මේ අපිට එක එක ටැංකි පෙන්නනවා. ඉතින් අපි ටැංකියක් හොඳ එකක් ගන්න ඕනේ. මම ඉස්සරහට ඒ විස්තර ටික කියන්නම් ටැංකියක් ගන්නකොට මොනවද බලන්න ඕනේ නම් මනම් කියලා. දැන් ඔහොම තමයි වැඩේ වෙන්නේ ඈ මොන පොතන කියත් ඔය වැඩේ තමයි වෙන්නේ. බේසික් ටික ඕක තමයි. දැන් අපි වාහනේ ඉස්සර ඔෆිස් එක ළඟින් අයිනෙන් පොඩ්ඩක් නතර කරන්න ඕනි. ඉතුරු වැඩ ටික කරන්න. ඉතුරු වැඩ කියන්නේ ඇතුළේ ඉන්න මහත්තුරු දෙන්නෙක් එක්කෙනෙක් ඇවිල්ලා ටැංකිය බලනවා. අපි ඉතගම් මේක අයිනෙන් නවත්තගමු. තව වාහනේ නවත්තලා දෙනවා ඉඩක් නැහැ නවත්තන්න. මේ වාහනේ අයිනෙන් දාන්නන්නේ. මේකේ අයිනෙන් දානවා. ඉස්සරහ නැගත්තුවා. රිලීස් කොලේ අර දුන්න ඩොකියුමන්ට් එක අරන් ගියා. ඉතුරු වැඩ ටික වෙන්නේ කොහොමද කියලා බැලුවා. මාද ටැංකි බලෝ. ඔන්න මචං ටැංකි පටවගෙන ඉවරයි. දැන් එළියට දානවා. පොඩ්ඩක් ඉඳන් ඊවගේ කියලා යන්න එපා. තව කියන්න දේවල් ටිකක් තියෙනවා ඈ. ටැංකිය පටව ගත්තා. බේසික් ටික ඕක තමයි. බේසික් ටික කියන්නේ ඕක තමයි ඉතින් වෙන්නේ. කොහෙත් ඕක තමයි වෙන්නේ. තව පොඩි පොඩි දේවල් ටිකක් කියන්න තියෙනවා. පොඩ්ඩක් ඉස්සරහින් කියලා නවත්තමු. නැත්නම් ඉතින් මෙතන ඉඩ නැහැ පාරේ. මම දැන් පෙන්නන්නම් ටැංකි ලොක් එක දාන්න මෙන්න මෙහෙම. දැන් මේ දැන් ටැංකිය පටවනකොට මෙන්න මෙහෙම තමයි තියාගන්න ඕනේ මේක. මෙහෙම නෙවෙයි තියෙන්න ඕනේ මෙන්න මෙහෙම. ඊට පස්සේ ටැංකිය පටවුවට පස්සේ ලොක් හතරම එක වගේ මේ විදිහට තියෙන ටැංකි ලොක් එක මේ අතර දා ගන්න ඕනේ. එතකොට මේ විදිහට ලොක් කියලා තියෙනවා පේනව නෙමෙයි. මෙතන කෙලවරේ මෙන්න මේ අතර තියෙන්න ඕනේ. ටැංකි ලොක් එක දාලා යනකොට ටැංකිය ගන්නකොට මේ අතර තියෙන්න ඕනේ. ටැංකි ලොක් එක දාන්න ඕනේ මේ අතර. මේ අතර දාපුවම තමයි ටැංකිය ලොක් වෙන්නේ. එහාට මෙහාට යන්නේ නැහැ, වැටෙන්නේ නැහැ. ටැංකිය පටව ගත්තා. ඔන්න ඔය ටැංකිය තමයි පටව ගත්තේ. තව කියන්න පොඩි පොඩි දේවල් ටිකක් තියෙනවා. හරි ඉතින් ටැංකිය පටවලා මේ ඔකට දැන් අර ෆෝක් ලිෆ්ට් එකේ මගේ මේ වාහනේ ටැංකිය පටවවුවානේ. ඒ ටැංකිය පටවලා මම ඔහම ඉස්සරහට ගියා. ඉස්සරහට ගිහලා අයිනෙන් නවත්තවුවා. අයිනෙන් නවත්තලා රිලීස් ඕඩරේ අනිත් පොඩි මේ එතන ඔෆිස් එකෙන් දුන්න පොඩි කොලේ අරගෙන බහින්න ඕනේ. බැස්සා. බැහැලා එතනින් ඔයාලට දැන් පළවෙනි වතාවට දැන් මගේ වීඩියෝ එකේ එතන ඒ පොඩි කොටස නැහැ. පොඩි දෙයක් තියෙන එතන දැන් අර ආපුවාම කරන්න තියෙනවා වගේ ඒ වැඩේම තමයි එතන කරන්න තියෙන්නේ.
දන්නේ නැත්නම් එතන ඉන්න ගාඩ් රූම් එකේ තියෙන මහත්තයා ටැංකිය පටව මේ කොළරේ කොහෙට දන්නේ දෙන්න ඕනේ මොකක්ද දන්නේ කරන්න ඕනේ නේද කියලා එහෙම අහපන් කෙලින්ම. මේ මොකක්ද දන්නේ කරන්න දෙන ඔළුවක කහනම් මනම් වටේ ඇවිදින්න ඕනේ නැහැ. මේ බහැලා ඒ කියන්නේ වෙන්න තියෙන දේ එහෙම ඉස්සරහට වෙනවා ස්ටෙප් බයි ස්ටෙප් වෙනවා. අපිත් මුලින් කිසිම දෙයක් දැනගන්න තියනාවේ. අහගෙන තමයි කරේ. එතෙන්ට ගිහලා ගාඩ් රූම් එකට දෙනවා නම් මහත්තයා ගාඩ් රූම් එකෙන් සීල් එකක් ගහනවා අත්සන් කරනවද නෑ ඔෆිස් එකට දෙන්න කිව්වා. ඔෆිස් එකට දුන්නා. ඊට පස්සේ අපිට මේ ටැංකිය පටවුවට පස්සේ ටැංකිය දැන් 1 නේ ටැංකි මේ නම කියන්නකෝ මේ ටැංකි ලයින් එක 1 නේ මේ ඒකෙන් අපිට සීල් එකක් දෙනවා. ඒ කියන්නේ අපි ටැංකිය ගත්ත යාඩ් එකෙන්ම දැන් මම දැන් ටැංකිය ගත්තා වගේම දැන් ඕනේ යාඩ් එකෙන් මේ ටැංකියක් ගත්තම මෙන්න මේ විදිහේ සීල් එකක් දෙනවා මේ. පේනව නේද? මේ තියෙන බෝතල් සීල් එක දෙකක් තියෙන්නේ මේක මේ. ඒක අපි දීපු ගමන් දාන්නේ නැහැ ලෝඩ් එකෙන් පටවලා ඉවරුනාට පස්සේ තමයි සීල් එක දාන්නේ රටට යනකොට. ඒක ඔයගොල්ලෝ දැනගන්න ඕන නිසා කිව්වේ ඒකත්. මේ විදිහේ සීල් එකකුත් දෙනවා කියලා මේ. ඒක තමයි සීල් එක. මේ ඊට පස්සේ ඒ වැඩ ටික ඒ විදිහට තමයි වෙන්නේ. ඊට පස්සේ ඉතින් අර මේ වාහනේ එළියට දාන්න ගේට් පාස් එකක් මේ විදිහට ගහලා දෙනවා. පේන්නේත් නැද්ද මන් දන්නේ නැහැ බං. ආන්න විදිහට ගේට් පාස් එක දාලා දෙනවා. ඒ ගේට් පාස් එකේ තියෙනවා ටැංකි නම්බරේ සීල් නම්බරේ වාහන නම්බරේ මගේ නම ඩෙන්ටි නම්බරේ වාහනේ අවුට් කරේ කීයටද වාහනේ ඉන් කරේ කීයටද හැම විස්තරයක්ම තියෙනවා. කන්ටේනර් යාඩ් එක කන්ටේනර් යාඩ් එකේ ඇඩ්‍රස් එක යනම් බණන් ඔක්කොම විස්තර මේ ටිකේ තියෙනවා. හරිද? ඊට පස්සේ ඒකේ අනිත් මේ විදිහේ මේ වගේ කොලයයි මේකේ කොපියයි දෙනවා. කොපිය ගාඩ් රූම් එකට දීලා මේක අරන් අපිට එන්න තමයි තියෙන්නේ. ඔන්න ඔහම තමයි ටැංකියක් ගන්නෙ මචං. ඊට පස්සේ පට්ට දාඩියේ ඈ මෙහි. දැන් ටැංකියක් ගන්න යනකොට හොඳ ටැංකියක් මේ අපි ගන්න දැනගන්න ඕනේ. දැන් මම ගත්ත ටැංකිය රිසර්ව් ටැංකියක්. රිසර්ව් ටැංකියක් කියන්නේ ඒ කියන්නේ අදාළ තැනින් මෙහෙට කියලා තියෙනවා මේ විදිහේ ටැංකියක් මේ තියන්න කියලා තමයි. ඒ කියන්නේ ගෙවීමක් මම හිතන්නේ ගෙවලා තමයි තියෙන්නේ. ගෙවීම කළා ටැංකියක් වෙන් කරලා තියෙන්නේ. අදාළ ටැංකිය ටැංකි නම්බර ඊට පස්සේ තියෙනවා අපිට කියලා ගන්න තියෙන්නේ. දැන් සමහරක් ඒවා එහෙම නෙවෙයි. දැන් ගාමන්ට් එකකට කියන්නකෝ දැන් ටැංකියක් ගන්නෙ. දැන් අපි යන්නේ ගාමන්ට් එකකට. ඒතුළු ගාමන්ට් එකේ පටවන්නේ කෑම නෙවෙයිනේ. ගාමන්ට් එකේ රෙදිවල් රෙදි අඳින ඇඳුම් අනම්බරන් තමයි මොනවා හරි පටවන්නේ. එතකොට ඒ ගාමන්ට් වල රෙදි පටවන ටැංකියකට ටයර් පටවන ටැංකියක් ක්වොලිටියක් තියෙන ටැංකියක් අරන් වැඩක් නැහැනේ. ඒ කියන්නේ ටයර් පටවන ටැංකි වෙනම තියෙන ටැංකි. ඒ කියන්නේ ටයර් පටවන ටැංකි කියන්නේ ටයර් පටවන්න කියලා වෙනම හදලා නැහැ. නිකන් හිස් ටැංකිය තමයි. ඒ වුණාට ටැංකියේ කන්ඩිෂන් එක අනුව එක එක පටවන දේවල් වෙනස් වෙනවා. ටයර් පටවන ඒවට මේ ටැංකි තියෙන කන්ඩිෂන් ඒ කන්ඩිෂන් තියෙන ඒවට රෙදි පටවන්නේ මේ තේකොළ පටවන්නේ ටී ටැංකි කියලා වෙනම හොඳට ටී ටැංකි කියන්නේ හොඳම ටැංකි. පුරුඳු අනම්බනම් පටවන කෑම අනම්බනම් පටවන්නේ හොඳ ටැංකි වලට. කන බොන දේවල්නේ. ටයර් කියන්නේ ඉතින් සාමාන්‍යයෙන් මේ ටැංකිය පොඩ්ඩක් අර එහෙමෙන් තැරිලා පොඩි වෙලා නිකන් කන්ඩිෂන් එක පොඩ්ඩක් අඩු වෙලා තිබ්බම අවුලක් නැහැ. ඒකෙන්ද දැන් අර අපි මේ අදාළ ගෙනියන තැන මොනවද පටවන්නේ කියලා කලින් දැනගන්න ඕනි. සහ මේ රිලීස් ඕඩර් එක ගහලා තියෙනවා. ඒ අනුව තමයි අපි ටැංකිය තෝරගන්නේ. අනම්බනම් හිල් තියෙන මොන ටැංකිය උනත් ඩැමේජ් තියෙනවා නම් පටවන්නේ නැහැ කීරවත්. අපි දොරවල් මේ ෆෝක් ලිෆ්ට් එකෙන් තිබ්බට පස්සේ එතන අදාළ මහත්තුරු ඉන්නවා. දොරවල් දෙක ඇරලා හොඳට ටැංකිය බලන්න ඕනි. දොරවල් වහලා අපි අතුට්ටි කියලා දොරවල් වහලා ටැංකිය හොඳට බලන්න ඕනි. උඩ පල්ල හැමතැනම බලන්න ඕනි. මේ ලීක් තියෙනවද ලයික් ලීක් තියෙනවද අනම්බනම් ඔක්කොම බලන්න ඕනි. ඔය කට්ටිය එක මේ එතනට ගියාට පස්සේ තේරෙයි වැඩේ වෙන්නේ කොහොමද කියලා. හරිද? ඊට පස්සේ ටැංකිය හොඳයි සාමාන්‍ය හොද ගන්න ඕන නම් ඒක ඇතුළේම හොදලා දෙනවා. අපි ටැංකිය පටවුවට පස්සේ හොදන මේ වොෂ් කරන තැන් වෙනම තියෙනවා. ටැංකිය හොදලා ගන්න පුළුවන්. ඊට පස්සේ පොඩි ලයික් ලීක් එකක් ඒ කියන්නේ මොකක් හරි හීලක් වගේ තියෙනවා නම් ඒක අපිට වැල්ඩින් කරලා දෙනවා. ඒවට අපි සල්ලි ගන්න නැහැ. දැන් අපි තව දෙයක් කියනවනේ දැන් අපිට මේ ටැංකිය යනකොට මට සල්ලි දීලා ගන්න දෙයක් නැහැ. ඒ කියන්නේ කලින් ගෙවීමක් කරලා තමයි මං හිතන්නේ මේකට තියෙන්නේ. මේ ඒ විස්තරයක් මං හරියටම දන්නේ නැහැ. අපිට ගෙවන්න මොකුත් කරන්න දෙයක් නැහැ. අපිට මේ රිලීස් ඕඩර් දීලානේ තියෙන්නේ. මේකට ඉතින් කලින්ම විස්තර මේ සිස්ටම් වගේ දාලා ඇත්ත ඉතින් මොකක් කරි මෙහෙම ටැංකි ගන්න එනවා කියලා. ඊට පස්සේ ඉතින් රිලීස් ඕඩර් දුන්නාට පස්සේ තමයි මම ටැංකි ගන්නෙ. ඔන්න ඕක තමයි බේසික් වශයෙන් වෙන්නේ. ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් වෙන්නේ ওই ටික තමයි. හරිද? මොනවා හරි දන්නේ නැති දෙයක් තියෙනවා කෙලින්ම දන්නේ නැහැ කිව්වට පස්සේ ඕක වැඩි මේ හිතන්න දෙයක් නැහැ. වැඩේ ගානට කොට දාගන්න පුළුවන්. ඒකින්ද වැඩි මේක හිතන්න එපා. දැන් ඔයාලට මේ වීඩියෝ එකේ තියෙනනේ බේසික් කොහොමද කියන්නේ සාමාන්‍ය මේ වැඩේ වෙන්නේ කොහොමද කියලා ඔයාලට ඔළුවට අදහසක් ගන්න පුළුවන්. ඉතින් මේ විදිය වීඩියෝස් බලන්න ඉතින් මම සබ්ස්ක්‍රයිබ් කරගන්න. එච්චර තමයි කියන්න තියෙන්නේ. මේ රතු පාට සබ්ස්ක්‍රයිබ් කියලා තියෙන බටන් එක ඔබන්න. ඊට පස්සේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න. කමෙන්ට් එකක් දාන්න. මේ වීඩියෝ එක මෙලෝ රහක් නැත්නම් කමෙන්ට් එකක් දාන්න. ආයිදුව ගේන්න එපා කියලා. ඒතුටයි ගේන්නේ නැහැ. ඉතින් මේ මගෙන් අතින් මොකක් හරි වැරදි දෙයක් කියුණා නම් අඩුපාඩුවක් වුණා නම් ඒක
දන්න කට්ටිය නිවැරදි කරන්න කියලා ඉල්ලනවා. එහෙනම් තවත් සුපිරි වීඩියෝ එකකින් සෙට් වෙමු. දැන් ඉතින් ටැංකිය ගන්න ඉවරයි. මට ඉතින් දැන් ලොකේෂන් එකට යන්න තියෙන්නේ. මට යන්න තියෙන වැඩි දුරක් නැහැ. කඩවතට යන්න තියෙන්නේ. කඩවත ගාමන්ට් එකට යන්න තියෙන්නේ. මම ඔයාලට ඉස්සෙල්ලා මේ ටැංකිය ඇතුලේ පෙන්නව ඕනේ. ඒක හැංගර් ටැංකියක්. ඒ කියන්නේ මේක මේ යාඩ් එකෙන් කස්ටමයිස් කරලා ඒ කියන්නේ හදලා තියෙන්නේ ඇතුලේ. හැම ටැංකියම ඇතුලේ මම ওই පෙන්නුවා වගේ නෑ. හරිද? යකඩ බාර් එහෙම ගහලා තියෙන්නේ. ඒ හැංගර් ටැංකියක්. ඒ කියන්නේ ගාමන්ට් වල හැංගර් ටැංකිය කියලා යනවා. ඒ කියන්නේ අර අපි රෙදි එල්ලන්නේ හැංගර්. ආන් ඒ විදිහට ඒ බාර් වල මෙහෙම මේ හැංගර් ගහලා එල්ලනවා රෙදි. ආන්න ඒකයි ඒ ටැංකිය ඔය විදිහට දෙපැත්තේ ඊට රෙදි ගහලා රෙදිනේ ගෙනියන්නේ. ඒ කියන්නේ මලකට අල්ලන්න බෑ අනම්බනම් බැරි නිසා මේ ඔය විදිහට දෙපැත්තේ ඊට රෙදි ගහලා උඩ බාර් එල්ලලා හැංගර් එල්ලන්නේ. අපි රෙදි එල්ලන්නේ මේ හැංගර් වල. ආන් ඒ වගේ තමයි මේ ඒක ඇතුලේ එල්ලන්නේ. ඒකයි ටැංකිය එහෙම හදලා තින්නේ. නැත්නම් ඔය කට්ටියට හැම ටැංකියක්ම මොහොම කියලා නෑ නෑ හැම ටැංකියක්ම මොහොම නෑ නිකන් තියෙන්නේ. ඒ කියන්නේ අපිට ගේන්න කියන ටැංකිය එක එක ඒවා තියෙනවා. ඉතින් හැංගර් ටැංකිය තියෙනවා නිකන් ටැංකිය නම් මනම් තියෙනවා. මේ ඒක ඒ ටැංකිය එහෙම තියෙනවා. ඒ ටැංකිය ගැන වැඩි හිතන්න එපා. මේ නැත්තම් අනිත් ටැංකිය නම් මම ටයර් පටවනේ වටත් එවම එල්ලලා නම් මනම් කළා විකාර කළා මුකුත් කළා නෑ. නිකන් ටැංකිය තියෙන විදිහට මේ එන විදිහටම. ඒ විදිහට තමයි වැඩේ වෙන්නේ. මම ඒකත් කිව්වේ නිකන් ඉතින් මේ මොකද්ද කියලා බලන්න. ඔය ටැංකිය මොකද්ද කොහොම හිට රිදික් ගහලා අනම්බනම් එල්ලලා තියෙනවා කියලා. මේ එහෙනම් වීඩියෝ එක මෙතනින් ඉවරයි. ලයික් එකක් දාන්න එනම් පස්සේ වීඩියෝ එකෙන් සුපිරි වීඩියෝ එකකින් සෙට් වෙමු. තව මේ ෆීල්ඩ් එක ප්‍රයිමර් ෆීල්ඩ් එක සම්බන්ධයෙන් වීඩියෝස් ඉස්සරහට ගේනවා. එහෙනම් ජය වේවා කොල්ලෝ.